අප්පච්චි රාජකාරි මැද්දේ වද දෙන්න ආවද මන්ද? මොන වදයක්ද අප්පච්චි? අප්පච්චි දකින්න ලැබෙන එක සතුටක් නේ. ඉඳගන්න අප්පච්චි. Excuse me, sir. අප්පච්චි වගේ බෝඩිමට ආවද? අම්මගේ අනිත් ඇටත් කාචයක් දාන්න වෙලාලු පුතේ. ඒකත් කියලා මල්ලියොත් බලාගෙන යන්න එක්කයි ආවේ. මෙයා ඉන්න අලුත් නවාදනත් මම දැක්කේ නෑ නේ. කොහමද බෝඩිම හොඳද? වරද නැලුවයි. එතන ඉගෙන ගන්න ළමයෙකුට නම් හොඳ දැනක් නෙමෙයි පුතේ. එහෙමද? එතන හරි කලබල වැඩි. මේ විභාගේ විරණකම් මල්ලිට පුතා ලැබිය හැ නවතින්න බැරි වෙයිද? ඒක මොන හරි කරගන්න පුළුවන් අපේ අප්පච්චි. අප්පච්චි අපි යන්නේද? රැවුනොත් එම අම්ම බය වෙයි. ඒක නම් ඇත්ත. අපරාධය අප්පච්චි. අම්මත් එක්ක ආවනම් මේ දවස් දෙක තුනක් ඉඳලා යන්න තිබුණා. හිතුවේ නම් එහෙම තමයි. කොහෙද මේ නිවන්දි පොල්ලගේ කිරි දානයක් කියලා අම්ම නැවතුණා. ගෙදරට ගිහින් යන්න අප්පච්චි. මං අප්පච්චිව මේ කැබ් එකේ යවන්න. අපි මෙහෙට ආවේ එහෙට ගිහින් ලොකු අය. ගෙදරට? ඕමයි පුතේ. ගියා වුණාට පැටව දෙන්න දකින්න ලැබුණෙත් නෑනේ. ඉස්කෝලේ ගියාලු. මේ අප්පච්චි කාලද? කෑවමයි පුතේ කෑවා. මං කොහොමදත් හිතාගෙන හිටියේ සිකුරාදා මහගෙදරට එන්න. එදාට අපි අම්මව සෝමදරට පෙන්නමු. ඒක හොඳයි. මේවා කල් දාන්න ඇහැට සුද පැතිරෙනවලු පුතේ. බිසීද? ටිකක් විතර. මේ මිස්ටර් අනුහස්සේනාදීර ස්ටැන්ලි බ්ලැකී වගේ හිටියට ඊයගේ තාත්තා නිකන් පාන් කිරිත් එක්ක වගේනේ. පවුතේ සාරා. ඔහට තරහ ගින්නේ. මං ආසනේ නිකරුණේ මිනිසුන්ට අපහාස කරනවට. ස්පෙෂලි සර්ගේ කාට හරි නේ? පිහිලුවක් කළේ ළමයෝ. මෝ බලන්න නපුරු පාට විතරක්. තෙසාරා මිස් මෙහෙ 100 ගානට කයිවාරු ගහනවා. අර හේ ළමයි ටික හෝ ගාලා අඬනවා. මොන ළමයිද? ටෙලිෆෝන්. ඇයි සාමාන්‍ය දෙනුම ඇත්තම නැද්ද? කොහෙද ඉතින්? මිස්ටර් දරුමල්ලෝ ඉන්න එකක් ඇයි බලා කියා ගන්න? සිවිල් මහ කෝලංකාරේ. ටෙලිෆෝන් ටික ඔය විදිහට රින් වුණොත් මැඩමුත් ඉබේම කෝලංකාරියෙක් වෙනවා. මම යනවා රංගීලා. යනකොට කතා කරමු. City Hits Dialog Television නාලිකා අංක 19 ඔස්සේ